තමන් ඉන්න තැන කොතනද කියලා තමන් දන්නේ නැතිකමක් තියෙනවා. ඇයි? ශබ්ද අපිට කියන්න වෙන්නේ සම්මුතියේ තියෙන උදාහරණ ටික අරගෙන. අභ්‍යවකාශ කවුරුත් උපදින එකක්වත් එහෙම කෙහෙල් මලක් නැහැ. ඕකත් ගන්න වැරදි. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. මේ කියන ඒවාත් වැරදියට ගන්න. මේක බොහොම පරිස්සමයි. දැන් අභ්‍යවකාශයේ මොකක්ද ස්වභාවය? අභ්‍යවකාශ තියෙන්නේ හිස් ස්වභාවය. කළුවරක් විතරයි. ඒකේ පුටු ඇඳන් අම්මා තාත්තගේ වල් දොරවල් කියන රූප දර්ශන මොකක්වත් හම්බෙන්නේ නැහැ. එකම ස්වභාවයනේ කළුවරයි අන්ධකාරය කියලා කියතයි. ඔය එහෙම දෙකුත් නැහැ බෑ. දැන් ඒ කියන්නේ මොකද ආයතන ටික වැඩ කරන්නේ නැහැ කියන එකයි. ආයතන වල නිරූපණයක් නැහැ කියන එකයි. ඒ කියන්නේ ඇස් අන්ධයි කම්බීරි ඔක්කොම අනිත් පැත්ත ගාලා තියෙනවා. සුවඳක් දැනෙන්නේ නැහැ, රසක් දැනෙන්නේ නැහැ, කටුව සුසිත දැනෙන්නේ නැහැ. දැන් පාටකුත් නැහැ. ශබ්දෙකුත් නැහැ. ආයි දැනෙනේවත් නැත්තම් දිට්ඨ සුතපුත නැහැනේ. එතන මොකද වෙන්නේ? තින්නසගති පස්සෝ කියලා එකක් නැහැ. එතන මොකද වෙන්නේ? එහෙනම් ශබ්දත් නැහැ, වර්ණත් නැහැ, දැනෙනේවත් නැහැ කියන්නේ. එහෙනම් සිතුවිල්ලක් නැහැ. ආයතන ඉන්න සිතුවිල්ලක් පරවන්න බෑ. දැන් ඔකේ උතන වෙන්නේ. එතකොට දැන් සිතුවිල්ලක් නේ දැන් මේ ඔක්කොම තියෙන සිතුවිලිනේ. පුටු මේ සඳන් අම්මා තාත්තා ගෙවල් දොරවල් ඉරන ගහකොළ ඔක්කොම සිතුවිලිනේ. ඒතර මම කියන්නේ සිතුවිල්ලක්. ඔය කතා කරන වචනේම සිතුවිල්ලක්. හැබැයි දැන් කොහෙවත් මොකක්වත් තියනවා කියලා සංඥාවක් එන්න බෑ. ආවොත් ආයබල ගොනෝ කියලා තමයි අහන්නේ. ඊට දැන් තදින් කියනවා මේක නැත්තම් අශෝකට ගන්න බෑ. මේක අනිත්‍යයක් නෙමෙයි මේ බණ කියන්නේ අශෝකට. දැන් ඇස් අන්ධයි, කම්බීරි. දැන් මේක මෙනෙහි කරන්න ඕනේ මේ කියන එක. ඇස් අන්ධයි කියනකොට අන්ධයෙක් මෙනෙහි වෙන්න ඕනේ. තමන් අන්ධ වෙලා කියලා මෙනෙහි වෙන්න ඕනේ. කම්බීරි කියනකොට තමන් බීරෙක් කියලා මෙනෙහි වෙන්න ඕනේ. දැන් මුකුත් දැනෙන්නේ නැහැ කියනකොට අනිත්‍යවත් දැනෙන්නේ නැහැ කියලා මෙනෙහි වෙන්න ඕනේ. දැන් එහෙනම් වර්ණකුත් නැහැ, අද්දකුත් නැහැ, දැනෙන දෙයක්කුත් නැහැ. ඉතින් මොන විදිහට අරමුණක් ගැන කතා කරන්න බෑ. ඔන්න ඔක තමයි අභ්‍යාකාශ ස්වරූපය. ඒතර සලායතන ලෝකෝ කියයිද කියන එක තේරෙන්නේ. එහෙනම් මම කියන්නේ කවුද? ඔය ශබ්ද වර්ණ කියලා ඔන්න දැන් එනවා. ඒතර හැම මොහොතෙම දැන් මේ කම්පන වේගයක්නේ කම්පන වේගයක නිරූපණයක් තමයි ආයතන කෘත්‍යයක් කියන්නේ. පේනකොටම එකපාරටම දැන් ආලෝක හැඩතලයක් විතරයි පේන්නේ. කැමරාවක් විතරයි නෑ. එන්නේ පුටුව කියන්නේ. ඒක සිතුවිල්ල. දැන් අම්මා තාත්තා ගෙවල් දොරවල් මේ නිකන් සින්දු නෙමෙයි වචන නිකන් වචන කොටවල් නෙමෙයි. කවුද ඉන්නේ ගෙදර? අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කවුද ඉන්නේ? අසෝක ගෙදර මහත්තයා කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒත් සිතුවිල්ලක් විතරයි. වෙන කවුද ඉන්නේ? පුතා. ඒත් සිතුවිල්ලක් විතරයි. දැන් තමන් කියලා කෙනෙක්වත් හම්බෙන්නේ නැහැ. නිකන් මේ සැර කුඩුව නිකන් අර රොබෝ වගේ සිස්ටම් එකකට දුවන එච්චරයි. දැන් ඔය ඇත්ත දැක ගන්න බැරි කම තමයි අවදියක් නැති කමට හේතුව. මේක තමයි අකුසලය අවිද්‍යාව. දැන් මේ අටමහා කුසල කියලා ගිහිලා ගොය ගස්වල එල්ලන එක නෙමෙයි මේ කතා කරන්නේ සැබෑම අවිද්‍යාව. අකුසලයේ. සබ්බ පාපස් අකරණ කුසලස උපසම්පදා කියපතයි. සියලු සිතුවිලි සබ්බ පාපස් සියලු සිතුවිලි අකුසල. එන කුසලයේ තියෙන කොතරම්. මෙන්න දෙයක් නැති බව දක්නද. දැන් දෙයක් නැහැ කියන්නේ මොකද්ද? ඇසටවත් කනටවත් කොහෙටවත් දැනෙන දෙයක් තියෙන්න බෑ. එතන නිවන තියෙන්නේ. වෙනද විද්‍යාවට සද්ද ඇහෙනවා ඔක්කොම ටික සිද්ධ වෙනවා. නමුත් ඔන්න ඔය කියන හුදකලාවට එන්න ඕනේ. මොකද්ද? අර ශුන්‍යාගාරය. ඒ කියන්නේ අභ්‍යාකාශී ඉන්නවා. පෙවුනට ඇතුලේ කම්පන නැහැ. අහුනට කම්පන නැහැ. ඒ කියන්නේ පෙවුන සමානයි නොපෙනුණා. අහුන සමානයි නොඇසුණා. ඒ කියන්නේ සිතුවිලි දැන් මෙතන දැන් පේනවා ඇහෙනවා හිතනවා ඔක්කොම සිද්ධ වෙනවා. ආයතනයම වැඩ කරනවා. හැබැයි ඒ කිසිම දෙයකට කම්පනයක් නැති ස්වභාවයක් එන්නේ. මොකද ඔක්කොම ඇත්ත වුණු තැනයි කම්පන තියෙන්නේ. ඇත්ත වුණාම අරකනේ මේකනේ අරකනේ ගගා මඤ්ඤමාන වලට අහු වෙනවා. හැබැයි ඒක ඇත්ත වෙන්නේ නැහැ කියන්නේ සිතුවිල්ල. අන්න උජුකායම් පනිදාය. අන්න එතනම තමයි තියෙන ඍජුභාවය.
ඒක සාන්දිටික ඒක ඉන්ද්‍රකීලයක් වගේ තියෙනවා. පැහැදිලි නේ? එහෙමයි ආරණහස.